අයිබෝවන් ළමයි සිංහල අක්ෂර මාලාව ලස්සන සින්දුවකින් පාඩම් කරගන්න තමයි අද අපි යන්නේ. ඉතින් සිංහල අක්ෂර මාලාව ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා අකාරාදී පිළිවෙල ප්‍රශ්නයට පිළිතුරු ලිවීමේදී. ඒ වගේම තමයි අක්ෂර මාලාව ආශ්‍රිත සියලුම ප්‍රශ්නවලට පිළිතුරු ලියන ඔයා මේ අක්ෂර මාලාව පාඩම් කරගන්න ඕනේ. ඉතින් ආයාසයෙන් තොරව හරිම નિરાයාසයෙන් ලස්සනට මේ කවියෙන් ඔයාට මේක පාඩම් කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි පටන් ගමුද? හරි. ඔන්න මුලින්ම ස්වර 18 තමයි පුතේ උච්චාරණය කරන්න යන්නේ. ඊළඟට අපි ව්‍යංජන අක්ෂර 42 උච්චාරණය කරමු. මුලින්ම අපි ඉන ස්වර පටන් ගමු. ආ ඈ ඊ ඊ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ අයි ඕ ఔ. ඔන්න පුතේ ඊට පස්සේ අපි එනවා අං අක් කියන අකුරු දෙකට. මේ අම්මා කියන දෙකත් අයිති වෙන්නේ ළමයි ව්‍යංජන ගණයටම තමයි. ඊට පස්සේ අපි අපේ අක්ෂර මාලාවේ මේ අක්ෂර උච්චාරණය කරන්නේ මෙන්න මේ තිරස් අතට. ඉතින් ඔන්න අපි මුලින්ම පටන් ගන්නේ කයන්නේ. එහෙනම් අපි කියන ඔන්න අපේ වර්ගාක්ෂර පහක් තියෙනවනේ පුතේ කා ච ට තා කියලා. මෙන්න මේ වර්ගාක්ෂර පහට අනුකූලව තමයි අපි ව්‍යංජන ටික උච්චාරණය කරන්නේ තිරස් අතට. එහෙනම් ඔන්න අපි කයන්නේ පටන් ගමුද? කක ගග නග චච චච ඤච ටට ඩඩ නඩ තත දද නද පප බබ මබ යාර ලව ශෂ සහලස. හරි. ඔන්න අපි ආය අක්ෂර මාලාව එක වතාවක් ලස්සනට කවියක් වගේ සම්පූර්ණයෙන්ම පාඩම් කරමු. ආ ඈ ඊ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ අයි ඕ ඖ අං අක් කක ගග නග චච ජජ ඤජ ටට ඩඩ නඩ තත දද නද පප බබ මබ යාර ලව ශෂ සහලස. ඉතින් මම හිතනවා සිංහල අක්ෂර මාලාව දරුවන්ට ඉතාම පැහැදිලිව පාඩම් හිටින්නේ නැති කියලා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.